ගොඩක් අය කියලා තිබ්බා මේ කජු වල process එක බලන්න ආසයි කියලා. ඉතින් සම්පූර්ණ process එක පෙන්වන්නම් වෙලාව මදි. මම ටිකක් පෙන්වන්නම් ඔයාලට. මුලින්ම මේ කජු හොඳට වේල ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ හොඳ අවුවේ වේල ගන්න ඕනේ. ඉතින් 100% හොඳම කජු නෑ. මේ වගේ හොඳ නැති කජුත් තියෙනවා. මේවා process එකේදී අයින් වෙනවා. ඊළඟට ඔයාලා මේ දකින්න වගේ මැෂින් එකකින් මේ කජු ටික කපා ගන්න ඕනේ. ඊළඟට මේ කජු ටික අපි ගලව ගන්න ඕනේ. ඒ කියන්නේ පොත්තෙන් වෙන් කර ගන්න ඕනේ. ඊළඟට මේ ගලව ගත්ත කජු වල ලෙලි කුරුටුයි තමයි මේ ඔයාලට පේන්න දෙන්නේ. ඒ ඔයාලා මේ දකින්න වගේ මේ වගේ කජු අවන්නේ එකට දාලා හොඳට අවන් කර ගන්න ඕනේ. ඒ ඔක්කොම වැඩ අවසන් වුණාම තමයි මේ වගේ ෆ්ලේවර් අයිටම් ඔයාලගේ අතට එන්නේ. මේ තියෙන පුච්චපු කජු, එක ඩෙවල් කජු. ඉතින් ඔයත් කජු කන්න ආස කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් අපෙන් ඕඩර් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.